හැමදාම උදේට එනර්ජි ඩ්‍රින්ක් එකක් බොන්න පුරුද්දක් කරගමුද? මේක නම් මට කියලා දුන්නේ මගේ අම්මා. පුංචි කාලේ නම් මම බොන එනර්ජි ඩ්‍රින්ක් එක තමයි මේ. මේක බිව්වහම සෑහෙන වෙලාවක් යනකම් ඉන්න පුළුවන්. බඩගිනි එනවා හරි අඩුයි. හොස්ටල් වල ඉන්න අයට ජොබ් එකක් කරන අයට හදිස්සියට හදාගන්න පුළුවන් හොඳ ඩ්‍රින්ක් එකක් තමයි මේක. So coffee lovers, let's start. මුලින්ම ඔයා කැමති කොෆි එකක් ගන්න. ඔයා ගාව නෙස්කැෆේ තියෙනවා නම් ඒත් කමක් නැහැ. හැබැයි නෙස්කැෆේ ගන්නව නම් උණු වතුරට දාන්න ඕනේ නැහැ. කෙලින්ම බිත්තරයකටම එකතු කරන්න පුළුවන්. මම අද ගත්තේ ගෙදර ගෙනල්ලා කුඩු කරගත්ත කොෆි යට පවුඩර් එක. ඔයාටත් පුළුවන් නම් කොෆි යට ගෙදර ගෙනල්ලා කුඩු කරලා තියාගන්න මේ ඩ්‍රින්ක් එකට. ඒක හරිම රසයි. මුලින්ම කොෆි හැඳි දෙකක් දාගන්න. තද උණුසුම් වතුර කෝප්පයක් දාගන්න. මික්ස්. ටික වෙලාවක් වහලා තියන්න. ගොඩක් අය බිත්තර මේ විදියට බොන්න කැමති නැහැ ස්මෙල් එකක් එන හින්දා. මේ ස්මෙල් එක නැති වෙන්න තමයි අපි තද රස්නේ වතුර ගන්නෙ. තව දෙයක්, බිත්තර අමුයෙන් නම් බොන්න එපා. මොකද සල්මොනෙල්ලා බැක්ටීරියාවක් මේ බිත්තර කටු ඇතුළත් එළිය ජීවත් වෙනවා. බිත්තරයක තියෙන ප්‍රෝටීන මිනිස් ශරීරයට අවශෝෂණය වෙන්න නම් මේ බිත්තර පිසිනලා දේව වෙන්න ඕන. That's the next thing. ඊළඟට බිත්තරයක් කඩලා වීදුරුවට දාගන්න. ඔයාට ගම් බිත්තර හොයාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. එහෙම නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. ඔයා කැමති බිත්තර වර්ගයක් ගන්න. ඊළඟට රසායනික සීනි එකතු කරගන්න. දැන් හොඳින් මික්ස් කරගන්න. හෑන්ඩ් මික්සර් එකක් තියෙන්න ඕන කියලාම නැහැ. ඔයා ගාව තියෙන ගෑරුප්පුවක් හැන්දකින් උනත් මේකට මික්ස් කරගන්න පුළුවන්. ඔයාට ක්‍රීමි ගතිය දෙනකම් මික්ස් කරගන්නත් පුළුවන්. But I don't like it. බිත්තර නිසා මම ගොඩක් ක්‍රීමි ගතියට කැමති නැහැ. දැන් ඔයාට පුළුවන් අපි අර කලින් හදාගත්ත කොෆි එක පෙරලා මේකට එකතු කරගන්න. මික්ස්. This is so simple. අපි බිත්තර කොෆි එක හදලා ඉවරයි. දැන් ඔයාට රස බලන්න පුළුවන්. Super delicious. That's it. Enjoy. The scent of coffee starts to bloom in our tiny sunday. It's a simple day, nothing grand to do, just sharing my whole world with you. From the first sip to the morning news, every moment is a win with you to choose.